Hello, good morning everyone. ඉතින් අද අපේ බාලි ට්‍රිප් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඔයාලා දන්නවා එපිසෝඩ් 1 එකෙන් මම අරගෙන ආවා අපි පර්ත් ඉඳන් බාලි ආවේ කොහොමද කියලා. අපි බාලි වලට ලෑන්ඩ් කරද්දි රෑ 12 විතර වුණා. ඉතින් එදා අපි නිදාගෙන දැන් මේ ඊළඟ දවසේ උදේ තමයි අපි පොඩ්ඩක් එළියට බහැලා ඇවිදින්න ගත්තේ. දැන් අපි මේ ඉන්නේ එයාපෝට් එක ළඟම කොතා කියන ඒරියා එකේ. අද ප්ලෑන් එක තියෙන්නේ කොතා ඉඳන් උබුද් වලට යන්න. ඉතින් ඒ යන්න කලින් අපිට සල්ලි මාරු කරගන්නයි සිම් එකක් ගන්න තියෙනවා. ඒ ඔක්කොම කරන්න කලින් අපි කෝපි එකක් බොන්න ආවා. ඉතින් අපි ඊළඟට සිම් එකක් ගන්න ගියා. අපි එක ෆෝන් එකකට ක්ලෝක් එකෙන් eSIM එකක් ගත්තා බාලි වලට එන්න කලින්. ඒකට AUD 20ක් ගියා. ඊට පස්සේ අනිත් ෆෝන් එකට සිම් එකක් ගන්න තමයි මෙතන මේ පොඩි ස්ටෝල් එකට ආවේ. කොහොමද එයාපෝට් එක ඇතුලෙන් සිම් ගන්න එපා. ඒක අලාබයි කියලා තමයි කියන්නේ. නමුත් මේ පොඩි ස්ටෝල් එකටත් වඩා ක්ලෝක් එකෙන් ගන්න සිම් එක අපිට ලාභයි කියලා හිතුණා. මොකද මෙතනින් අපිට ගන්න AUD 24ක් ගියා. මම ගණන් දාන්නම්. ඉතින් අපි දැන් උබුද් වලට යන ගමන් තමයි ඉන්නේ. ඒකට අපි Grab app එකෙන් ටැක්සි එකක් දාගත්තා. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමේ. Grab වගේම තව app එකක් තියෙනවා Gojek කියලා. මේ app දෙකෙන්ම motor bike ඒ වගේම car book කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහෙට හරි යන්න ඕන නම් ඒ destination එක දාලා app දෙකෙන්ම බලන්න prices කොහොමද කියලා. සමහර වෙලාවට Gojek වල අඩුයි, සමහර වෙලාවට Grab වල අඩුයි. ඉතින් අපි දැන් උබුද් වලට ඇවිල්ලා ඉන්නේ. අපි උබුද් වල සම්පූර්ණයෙන්ම නයිට්ස් 5ක් හිටියා. ඉතින් අපි නම් ගොඩාක් කැමති වුණා උබුද් වල වයිබ් එකට. ඉතින් අපි හිතනවා ඔයගොල්ලොත් බාලි ට්‍රිප් එකක් එනවා නම් අනිවාර්යයෙන්ම විසිට් කරන්න ඕනි ප්ලේස් එකක් තමයි උබුද් කියලා කියන්නේ. ඉතින් එක නයිට් එකකට දෙකකට වගේ ඉන්නේ නැතුව ඔයගොල්ලන්ට කාලය තියෙනවා. ඔයගොල්ලන්ගේ ට්‍රිප් එකේ වෙලාව අනුව නයිට්ස් 3කට වඩා වැඩි කාලයක් ඉන්න පුළුවන් නම් අපි හිතනවා උබුද් වල ලස්සන වයිබ් එක ඔයගොල්ලන්ට ඒ විදිහටම එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ අපි දවල්ට කන්න තැනක් හොයනකොට තමයි අපිට මේ ප්ලේස් එක හම්බුනේ. මේකේ නම පිසෝන් කැෆේ කියලා. ඉතින් පස්සේ බලනකොට මේක හරිම ප්‍රසිද්ධ කැෆේ එකක්. මේකේ කෑම, ඩ්‍රින්ක්ස් ඒ ඔක්කොම හොඳට රසටම තිබුණා. ඒ වගේම වයිබ් එකත් හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ උබුද් ඇවිල්ලා කන්න තැනක් සර්ච් කරලා Google එකේ බලනකොට ඔයාලට මේ තැන හම්බ වෙයි. ඉතින් අපි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ එක සැරයක් හරි ඇවිල්ලා මෙතනට කාලා බලන්න කියලා.
ඉතින් හවස් වෙලා ඊට පස්සේ අපි මංකි ෆොරස්ට් එක බලන්න ගියා. ඉතින් උබුද් වලට එන ගොඩක් අය බලන්න යන ඇට්‍රැක්ෂන් එකක් තමයි මංකි ෆොරස්ට් කියලා කියන්නේ. ඉතින් මෙතන අපි නැවතිලා ඉඳපු ගෙස්ට් හවුස් එකට පයින් යන දොරින් වගේ තමයි තිබුණෙත්. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට එන්ට්‍රි ටිකට් එකක් ගන්න වෙනවා. ඒක ඒ සල්ලි වලින්, ඒ කියන්නේ ඉන්දුනීසියන් රුපියල් වලින් 1,30,000ක් විතර වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි බාලි වලදී ලක්ෂ ගණන් මිලියන ගණන් වලින් තමයි සල්ලි පාවිච්චි කරන්නේ. ඊනට එහි 1,30,000ක් කියන්නේ AUD වලින් ගත්තොත් AUD 10ක් වගේ, ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් රුපියල් 2,400ක් වගේ. ඉතින් මෙතන විශේෂත්වය තමයි මංකි ෆොරස්ට් නමින්ම කියනවා වගේ හැමතැනම රිලව් ඉන්නවා. බලන හැමතැනම ගොඩාක් රිලව් ඉන්නවා. ඉතින් ෆොරිනර්ස්ලට නම් මේක ඇත්තටම මැජිකල් එක්ස්පීරියන්ස් එකක් වගේ තමයි. මොකද ඒගොල්ලන්ට රිලව් ළඟට යන්න පුළුවන්, උන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් උන් එක ඉඳගෙන ෆොටෝස් ගහනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කරනවා ෆොරිනර්ස්ලා. ඉතින් අපිට නම් අපි රිලව් හැමතිස්සෙම ලංකාවේදී දැකලා තියෙනවානේ. ඉතින් අපිට ලොකුම මැජික් ෆීලිං එකක් එන්නේ නැහැ. හැබැයි නිකන් අර මෙතන ආකිටෙක්චර් එක ලස්සන පන්සලක් ඇතුලේ තියෙනවා. ඒත් එක්කම ලොකු ගස් එක්ක වටේ තියෙන කැලෙත් එක්ක නිකන් අමුතුම ෆීලිං එකක් තමයි මෙතනට ආවම එන්නේ. ඉතින් මෙතන ඇතුලේ පන්සල ගාව ඒ වගේම ලොකු ගස් එහෙම තියෙන ලස්සන ස්පොට්ස් තියෙනවා. ඔයගලන්ට ෆොටෝස් ගහන්න පුළුවන්. එකම දේ තමයි රිලවුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොකද උන් ගොඩාක් ළඟට එනවා. එතකොට ඈත් වෙලා එහෙම ඉන්න. මොකද අපි එතන පැයක වගේ කාලයක් ගත කරා. ඒ කාලෙදී අපි දැක්කා 3-4 දෙනෙකුගේම අත් එහෙම හීරුවා මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ බය වෙලා හොස්පිටල් යන්න වෙයිද, ඉන්ජෙක්ෂන් ගහන්න වෙයිද කියලා හරිම බයෙන් හිටියා. ඉතින් අපි බාලි වලට හොලිඩේ එකක් ගිහිල්ලා ඒ වගේ එක්ස්පීරියන්ස් එකකට මුහුණ දෙන්න ඕනේ නැහැ නේ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් මෙතන විසිට් කරන්න කියලා මතක් කරනවා.